කොන්නිචිවා. ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. මම ජීවත් වෙන්නේ ජපානයේ. ගොඩක් වෙලාවට මම ගෙදර ඉඳලා තමයි වැඩ කරන්නේ. ඔෆිස් යන්නේ මාසෙකට එකපාරක් හෝ දෙපාරක් වගේ තමයි. ඉතින් මම අම්මා කෙනෙක් වුණාට පස්සේ පහුගිය අවුරුදුවල ගෙදර වැඩ, බබාගේ වැඩ, ඔෆිස් වැඩ කරනකොට දවස් ගත වෙනවා තේරෙන්නෙම නැති තරම්. ඉතින් ටික ටික බබත් ලොකු වෙන නිසා මට මගේ වැඩ කරගන්න ටිකක් පහසුයි වගේ දැනෙනවා. ඒ නිසා මට ලැබෙන පොඩි බ්‍රේක් එකකදී වුණත් පොඩ්ඩක් එළියට ගිහිල්ලා රිෆ්‍රෙෂ් වෙලා එන්න මම අමතක කරන්නේ නැහැ. ඒ නිසා අදත් ඒ වගේම පොඩි අවුටින් එකක් දාගත්තා. එහෙනම් අද දවස මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මේ යන්නේ. ගෙදර ඉඳලා ටිකක් දුරින් තියෙන shopping mall එකකට තමයි මම අද ආවේ. එතන තියෙන shoe store එකට ගිහින් පහළ තියෙන සුපර් මාකට් එකෙන් පොඩි බඩු වගේක් තිබුණා ගන්න. දැන් මම මේ සුපර් මාකට් එකට යන ගමන් මේ දවස්වල ජපානයේ ස්ට්‍රෝබෙරි සීසන් එක. ස්ට්‍රෝබෙරි වලට ජපාන් භාෂාවෙන් කියන්නේ ඉචිගෝ කියලා. බබා ස්ට්‍රෝබෙරි කන්න ගොඩක් ආසයි. ඒ නිසා ඔන්න මම මුලින්ම යාට ස්ට්‍රෝබෙරි ගත්තා. ජපානයේ සුපර් මාකට් වල තියෙන වෙරයිටි එක නම් ඇත්තටම ගොඩක් හොඳයි. මම දකින ලොකුම වෙනස තමයි මෙහෙ සීසන් එකට අනුව තියෙන එළවලු පළතුරු වර්ග වෙනස් වෙන එක. ඒ නිසා සීසන් එකෙන් සීසන් එකට එළවලු පළතුරු වල ප්‍රයිසස් වෙනස් වෙනවා. දෙවනි මාසේ 14 වෙනිදා වැලන්ටයින් දවසට මේ සුපර් මාකට් එක ලෑස්ති වෙන්නේ මෙන්න මේ විදිහට. ලංකාවේ තියෙන රසම රස පැපොල්, අන්නාසි මේ සුපර් මාකට් වල තිබුණට රස නම් පොඩ්ඩක් අඩුයි වගේ. රසම රස පළතුරු හිත පිරෙන්න කන්න පුළුවන් ඉතින් ලංකාවේදී තමයි. fruits and vegetables අරගෙන ඉවර කරා. දැන් යන්න ඕනේ ඉතුරු බඩු ටික ඉක්මනට අරගන්න. ජපානයේ ඉන්නකොටත් මාරි බිස්කට් කන්න අමතක කරන්නේ නැහැ. කොච්චර ලොකු වුණත් ඕගොල්ලොත් මාරි බිස්කට් කන්න ආසයි නේද? බබාට ඕනි කරන කෑම ටිකකුයි ගෙදරට ඕනි කරන තව බඩු ටිකකුයි අරගෙන පේ කරන්න කවුන්ට් එකට යන්නයි හදන්නේ. වීකෙන්ඩ් එකේ හස්බන්ඩ්ුයි මමයි පොඩ්ඩක් බිසි වුණ නිසා අපිට බඩු ගන්න යන්න බැරි වුණා. ඒ නිසා අදට මම පොඩි අයිටම්ස් ටිකක් අරගෙන ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා ගෙදර තියෙන ඉතුරු වැඩ ටික කරලා ලන්ච් වලට එළියට යන්නයි හිතාගෙන ඉන්නේ. අද මම ටෝකියෝ වල තියෙන මොන කැෆේ එකටද යන්නේ කියලා අපි බලමු. මේ ප්ලේස් එකේ කෑම ජාති ගොඩාක් කියුට් වගේම රසම රසයි කියලා මට මගේ යාළුවෙක් රෙකමන්ඩ් කළා. ඒ නිසා අද ගිහින් try කරලා බලන්න හිතුණා. එහෙනම් අපි යමු ඒ කැෆේ එක හොයාගෙන. ස්ටේෂන් එකෙන් එළියට ඇවිල්ලා පොඩි දුරක් ඇවිදගෙන යන්න තියෙනවා. කැෆේ එකට යන පාරේ පොඩි පාක් එකකුත් තිබුණා. මේ පාක් එකේ රෙන්ට් කරන්න පුළුවන් බයිසිකල් තියෙනවා. ඒක ජපානයේ මම දකින සාමාන්‍ය දෙයක්. QR කෝඩ් එක ස්කෑන් කරලා පේ කරන්න පුළුවන්.
ඔන්න මම දැන් කැෆේ එක ළඟ ඉන්නේ. එහෙනම් අපි ඇතුළට ගිහින් බලමු මොන වගේද කියලා. 10 දෙනෙකුට වගේ වාඩි වෙන්න පුළුවන් හරිම කාම් වයිබ් එකක් තියෙන කැෆේ එකක්. මේගොල්ලන්ගේ තීම් එක විදියට අරගෙන තියෙන්නේ animals lover. cute desserts, light meals, ඒ වගේම drinks තියෙනවා. මම දැන් ඕඩර් කරන්නයි හදන්නේ. මේ QR කෝඩ් එක පාවිච්චි කරලා අපිට ෆෝන් එකෙන් ඕඩර් එක දාන්න පුළුවන්. මෙතන ලොකු සිලෙක්ෂන් එකක් නැහැ. ඒත් මෙතෙන්ට ගොඩක් අය එන්නේ ෆුල් මීල් එකක් ගන්නම නෙමෙයි. cute desserts try කරන්න, රිලැක්ස් වෙන්න, ෆොටෝස් ගන්න වගේ එක්ස්පීරියන්ස් එකට. ඒ වගේම මෙයාලගේ කෑම ප්‍රසන්ට් කරන විදිහ හරිම ක්‍රියේටිව්. ඔයාලට බලා ගන්න පුළුවන් මගේ ඕඩර් එක ආවම. ඕඩර් එක එනකන් කැෆේ එකේ ෆොටෝස් ටිකක් ගත්තා මගේ මෙමරීස් වලට. මම මුලින්ම ඕඩර් කරේ රයිස් එක. බලන්නේ රයිස් එක ප්‍රසන්ට් කරලා තියෙන ලස්සන. මේ ඩිෂ් එක ජපානයේ ගොඩාක් පොපියුලර් කෑම එකක් වෙන ඕමුරයිසු වගේ ෆීලිං එකක් දෙන ඩිෂ් එකක්. ඕමුරයිසු කියන්නේ ඔම්ලට් එකකින් කවර් කරපු චිකන්, අනියන්, වෙජිටබල්ස් මික්ස් කරලා හදන කෙචප් රයිස් එකකට කියලා කියන්න පුළුවන්. අපි එහෙනම් මේක try කරලා බලමු රස කොහොමද කියලා. සැලඩ් එකේ පොටෑටෝ පේස්ට් එක නම් මාරම රසයි. soft, creamy taste එකක් තමයි තියෙන්නේ. අපි එහෙනම් රයිස් එකත් try කරලා බලමු. මේ ඩිෂ් එකේ ලස්සන වගේම රසෙත් කිසිම අඩුවක් නැහැ. කෑම එකත් එක්ක එන මේ මිසෝ සුප් එක නම් ජපානයේ අනිවාර්යෙන් තියෙන දෙයක්. වීක්ඩේ එකක් නිසා කැෆේ එකේ ගොඩාක් කට්ටිය හිටියේ නැහැ. ඒ නිසා නිදහසේ කෑම එක එන්ජොයි කළා. රයිස් එක ඉවර වෙන්න වගේ එද්දි ඩෙසර්ට් එකයි ලතේ ඕඩර් එකයි ආවා. මම ඕඩර් කළේ චීස් කේක් එකක්. අපි මෙතනින් ඩෙසර්ට් එකක් ඕඩර් කරද්දි එයාලා ගාව තියෙන අපිට කැමති ඇනිමල් කැරක්ටර් එකක් ඕඩර් කරන්න පුළුවන්. මම ඕඩර් කළේ මෙන්න මේ ලේනික්ගේ කියුට් කුකී එක. ඒ කුකී එක නම් ඇත්තටම ලස්සනයි. මේ චීස් කේක් එක නම් හරීම රසයි. මේ දවස්වල ජපානයේ වින්ටර් එක නිසා හොට් කැෆේ ලතේ එකක් එක්ක ඩිසර්ට් එකක් ගොඩ කාලයකට පස්සේ එන්ජොයි කරන්න හම්බුන එක නම් ලොකු දෙයක්. දැන් ඉතින් බිල් එක පේ කරලා ඉක්මනින්ම ගෙදර යන්න ඕනි. ලංකාවෙන් ඈත් වෙලා ඒකාකාරීව ගෙවන ජීවිතයේ වෙනසකටත් එක්ක මේ වගේ කැෆේ එකකට එන එක නම් හරිම රිෆ්‍රෙෂින්. ඉස්සර අපි ගොඩක් යාළුවොත් එක්ක එළියට ගිහිල්ලා විනෝද වෙලා අපේ කාලය ගත කරන්න අවස්ථාවක් තිබුණා. ඒත් දැන් ජීවිතයේ වගකීම් ටික ටික වැඩි වෙනකොට අපි වෙනුවෙන් ගත කරන්න තියෙන කාලය සීමා සහිතයි. ඒ නිසා ලැබෙන පොඩිම පොඩි විවේකය වුණත් සතුටින් ගත කරන එක
ගොඩාක් වැදගත් කියලා මම හිතනවා. අපි සතුටින් ඉන්නකොට තමයි අපේ වටපිටාවේ අයත් සතුටින් තියන්න පුළුවන්. ඔයාලටත් එහෙම දැනිලා තියෙනවද? අපි ආපහු අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් පරිස්සමින් ඉන්න.